කාලය පාඩමේදී අපි කතා කරන්නේ ඉස්සෙල්ලාම දශක ගැන. දශක කියන්නේ අවුරුදු 10 කොටස්. ලේසිම ක්‍රමය තමයි දශකයක් හොයාගන්න. අග ඉලක්කම වහලා මේ අවුරුද්දේ එකක් එකතු කරන්න. එතකොට 186යි. 186 වෙනි දශකය. එහෙනම් මේක එන්න ඕනේ 192. එකක් වහලා අන්තිම ඉලක්කම වහලා එකක් එකතු කරාම 198. මේක එන්නේ 200. එතකොට 201. හැබැයි මතක තියාගන්න වැහුවේ බිඳුවක් නම් එකක් එකතු කරන්නේ නැහැ. වැහුවේ බිඳුවක් නම් එකක් එකතු කරන්න එපා. 22 වෙනි සියවසේ පළමු දිනය සහ අවසාන දිනය. ඒක හොයාගන්න ලේසිම ආපස්සට ඇවිල්ලා ගන්න පුළුවන් අඩුම අවුරුද්ද. ඔව්. සියවසක් හොයන්න නම් ඉලක්කම් දෙකක් වහලා එකක් එකතු කරන්න ඕනේ. මේ දෙකම වහන්න. එතකොට 21යි. එකක් එකතු කරාම 22යි. එතකොට 22 වෙනි සියවසේ පළමු දිනය වෙන්නේ මෙදා. මෙතනදී සියවස මොකක්ද? අග ඉලක්කම් දෙක වහලා වැහුවේ බිඳු දෙකක් හින්ද එකක් එකතු කරන්නේ නැහැ. එහෙනම් මේකත් 22 වෙනි සියවසේ. 2001 කියන එකත් 2101 කියන එකත් 22 වෙනි සියවසේ. 2200 කියන එකත් 22 වෙනි සියවසේ. එහෙනම් පළවෙනි දවස වෙන්නේ පළවෙනි අවුරුද්දේ ජනවාරි 1 වෙනිදා. අන්තිම දිනේ වෙන්නේ අන්තිම අවුරුද්දේ දෙසැම්බර් 31. ඔව් ඔබ දන්නවා සියවස හොයන්න නම් ඉලක්කම් දෙකක් වැහුවා එකක් එකතු කළ විට 18යි. ඉලක්කම් දෙකක් වහන්න එකක් එකතු කරන්න 19. ඒක තමයි ලේසි ක්‍රමය මේක ගන්න. ඉලක්කම් දෙකක් වහන්න සියවස හොයනකොට 20. එකක් එකතු කරාම 21. හැබැයි වැහුවේ බිඳුම දෙකක් නම් එකක් එකතු කරන්න එපා. පාඩමේ තවත් කොටසකින් අපි තව අභ්‍යාසයකින් හම්බ වෙමු.